දිරිය තාරුණ්‍යයට සවියක්. පෙරිමියන්කුලම කියලා කියන්නේ කොළඹින් ඉතාමත් දුර බැහැර ප්‍රදේශයක්. අනුරාධපුරයටත් ඇවිල්ලා තවත් ටිකක් ඇතුළට එන්න ඕන. දැන් මම මේ ඉන්නේ පෙරිමියන්කුලම අශෝක මහාවිද්‍යාලයේ. තරමක් පොඩි පාසලක් වුණත් මේක ඉතාමත් දක්ෂ දරුවෝ ඉන්න පාසලක්. විශේෂයෙන්ම මලල ක්‍රීඩාවට දක්ෂ දරුවෝ රැසක් ඉන්න පාසලක් තමයි අශෝක මහාවිද්‍යාලය. ඒ අතරින් කෙනෙක් ගැන කතා කරන්නයි දිරිය තාරුණ්‍යයට සවියක් වැඩසටහනේ අද අපි සූදානම් වෙන්නේ. ඔහු ගිහා ගිහාන් තමයි වයස අවුරුදු 17න් පහළ මීටර් 400 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ උතුරු මැද පළාත් වාර්තාවේ හිමිකරුවා. මීට වසර 5කට පමණ පෙර ගිහාන් සන්දිය කෝදාගොඩ ක්‍රීඩකයා මට හම්බුනේ. ඇත්තෙන්ම මේ ක්‍රීඩකයා පෙරිමියන්කුළම අශෝක මහාවිද්‍යාලයේ තුලින් මල්ල ක්‍රීඩා ශ්‍රේෂ්ඨයට බිහි වූ දක්ෂ ක්‍රීඩකයෙක්. මීට 800 ධාවන තරගය සහ මීට 400 කඩළු මතින් දීමේ තරගය සඳහාම නියෝජනය කරන ක්‍රීඩකයෙක්. පසුගිය වසරේ නිවා වූ ජාතික කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරඟාවලියේදී සහ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරඟාවලියේදී රිදී පදක්කම් දිනා ගැනීමට හැකියාව වූ ක්‍රීඩකයෙක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් පෙරිමියන්කුළම අශෝක මහාවිද්‍යාලය සහ ඒ අවට මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ආර්ථික අගහිතාවයගෙන් සහ අඩු පහසුකම් යටතේ පුහුණු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසියම් වූ දිනක ජාතික තලයට ගෙනීම සඳහා කිසියම් වූ මොවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් ඔප්නැංවීම සඳහා කිසියම් වූ උදව් උපකාරයක් නැත්නම් අනුග්‍රහයක් දක්වන්න හැකියාව ලැබේ නම් නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකා ජාතික තලයට බිහිවෙන්න බුදුලන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයෙක්ම වූ දිරිය තාරුණ්‍යයට සවියක්. දිරිය තාරුණ්‍යයට සවියක්. තමන්ගේ දක්ෂතාවයෙන් හැකියාවෙන් පාසලට ආලෝකයක් ගෙන දෙන්න ගිහාන් නිතරම උත්සාහ කළා. පවුලේ මම විතරයි ඉන්නේ. අපේ අම්මයි තාත්තයි නැහැ. මම කිරියම්මයි පුංචි ගාව තමයි මේ ජීවත් වෙන්නේ. මට උදව් කරන්නේ කිරියම්මයි පුංචි ලොකු අම්මයි තමයි මට උදව් කරන්නේ. සාමාන්‍ය ස්පයිස් දෙයක් ගැනීමට රුපියල් 5000ක් 6000ක් වේදන් වෙනවා. සාමාන්‍ය ස්පයිස් දෙයක් ට්‍රේනින් කරනකොට මීට් කරනකොට අවුරුදු 3ක් 4ක ස්පයිස් දෙයක් පාවිච්චි කරන්න බෑ. ස්පයිස් දෙයක් ගැනීමට මුදල් අපහසුතාවයක් තියෙනවා. ඒ අඩුපාඩුකම් නිසා සමහර වෙලාවට ගිහාන්ට හිමි වෙන්න තිබුණු ජයග්‍රහණ පවා ගිහාන්ට අහිමි වුණ අවස්ථා තිබුණා. මට මතකයි එක්තරා තරගයක ගිහාන් සන්දි කෝදාගොඩට ඉතාම අවාසනාවන්ත සිද්ධියක් වුණා. මොකද මෙයා පැල්ලෙන් හිටිය ස්පයිස් දෙක ඒ තරගයේදී අබලන් ස්පයිස් දෙකක්. ඒ ස්පයිස් දෙක ජයග්‍රහණය පෙනිපෙනී තියෙද්දි ස්පයිස් දෙක ගැලවිලා ඉරිලා ස්පයිස් දෙක විසිවුන නිසා මෙයා හර්ඩල් එකේ හැප්පිලා වැටීම නිසා මෙයාට එදා ප්‍රථම ස්ථානයක් ගන්න තිබි අවස්ථාවක් මෙයාට අහිමි වුණා. තමන්ගේ ආර්ථික අපහසුතා මත ඒ වගේම පාරිසරික අපහසුතා මත මෙවැනි ජාත්‍යන්තරයට පවා යන්නට පුළුවන් ක්‍රීඩා ශක්තියක් ඇති කර ගැනීමට මහන්සි ගන්න මොහොතක ජාතික ලොතරැයි මණ්ඩලය වැනි ආයතනයක් ඒ දරුවන්ගේ ජීවිතවලට අතහිත දීමට කටයුතු කිරීම වාසනාවක් හැටියටයි විදුහල්පතිවරයා වශයෙන් මම මේ අවස්ථාවේදී සතුටු වෙනවා. දිරිය තාරුණ්‍යයට සවියක්.